හරි. එහෙනම් තමයි කාටත් සුබ සන්ධ්‍යාවක් වේවා. අපි අද මේ පැහැදිලි කරන්නේ අපේ රිවිෂන් ක්ලාස් එක ආරම්භ කරන හැටි තමයි අද මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න මේ වීඩියෝ සම්පූර්ණම කෙටි වීඩියෝවක් හොඳට අහගෙන ඉන්න. ඒකට මම මේකේ රිවිෂන් ක්ලාස් එක කොහොමද වෙන්නේ, වැඩපිළිවෙල කොහොමද කියලා පැහැදිලි කරන්න හදන්නේ. හරිද? එතකොට තමයි දැන්ට අපිට පන්තියේ පටන් ගන්න දාලා තියෙන්නේ මම දෙසැම්බර් 6 දෙසැම්බර් 6 බ්‍රහස්පතින්දා 6:30 හරි. ඔය තමයි ඔය ටයිම් එක තමයි දාලා තියෙන්නේ රයිට්. මම කියන්නම් විස්තර ටික මම ගැන විස්තර කියන්නම් ඊනම් මොන වෙලේ පටන් ගමු. හරි දැන් අපේ තියෙන්නේ තමයිනේ මෙහෙමයි නේද? දැන් අපිට තියෙන්නේ සති 32යි. හොඳේ. වැඩේ කරන්න තියෙන සති 32යි. සති 32 විතර මේ අපි හරියට බෙදාගන්න එක. ඒතර අනිවාර්යයෙන්ම මම මේක කොටස් තුනකට පන්තිය බෙදනවා. කොටස් තුනකට බෙදනවා. එකක් තමයි PO. අනිත් එක ඇප්ලයිඩ් අනිත් එක පේපර්. කොටස් තුනකට බෙදලා එතකොට එකකට එක දවසක්. PO වලට එක දවසක් ගන්නවා. ඇප්ලයිඩ් වලට තවත් දවසක් ගන්නවා. පේපර් වලට තවත් දවසක් ගන්නවා. හරි. දැන් මම මොන PO වලට මෙහෙම බෙදුවා කියමුකෝ. මොන PO වලට මොන් බෙදුවා. PO. මෙන්න ඇප්ලයිඩ්. PO ඇප්ලයිඩ් මෙන්න මෙතන පේපර්. PO ඇප්ලයිඩ් එක. හරිද? දැන් එතකොට මම මෙතන ගන්නවා මෙන්න මේ දවස. බ්‍රහස්පතින්දා දවස් තමයි PO එකට ගන්නේ. බ්‍රහස්පතින්දා 6:30 10:30 PM. හරි. ඔන්න මම PO වලට ගන්න වරුව. එතකොට බ්‍රහස්පතින්දා 6:30 10:30 වරුව ගන්නවා PO වලට. හරි. මේක කරන්නේ මෙහෙම. හරි ලේසි වැඩක් ගන්න. ඒතකොට මේක මම කරන්නේ පාඩමක් ගම්පමක් හරි. අපි හිතමු බහුපද කියන පාඩම. පාඩම් ඔක්කොම ටික කරනවා රිවිෂන් එක. ඒතකොට බහුපද කියන පාඩම ගත්තට පස්සේ බහුපද වල අවශ්‍ය තීරි කොටස් ටික තියෙනවානේ. තීරි කොටස් ටික. ශේෂ ප්‍රමේයනේ. සාධක ප්‍රමේය. ශේෂ ප්‍රමේය විස්තීර්ණ ආකාරය. ඒතකොට පොදු සාධක චක්‍රීය පොදු සාධක ඊට පස්සේ අපිට තියෙනවා මේ අර ශේෂ ප්‍රමේය විශේෂ අවස්ථා. ඊට පස්සේ අපිට තියෙනවා වර x ඍණයේ වර්ගය වෙන අවස්ථානේ. f dash f a බිඳුව f dash a බිඳුව. අන්න ඒ වගේ අපි තීරි කොටස් ටික තියෙනවානේ මේක ෂොට් එක මතක් කරේ. තීරි කොටස් ටික ඉස්සරලාම ඕගොල්ලෝ ෂෝට් නෝට් එකක් සකස් කරනවා ඕගොල්ලොත් එක්ක. ඕගොල්ලොත් එක්කම ෂෝට් නෝට් එක ගන්නවා. හරි. ඕගොල්ලන්ට මුලින්ම කරුණු කියලා දීලා ෂෝට් නෝට් එක ගහලා ගණන් දෙයක් අදින්න. ඊළඟ කරුණු කියලා දීලා ෂෝට් නෝට් එක දාලා ගණන් දෙයක් අදින්න. එහෙමම සම්පූර්ණ තියරි ටික බහුපද පාඩමේ තියරියෙන් ෂෝට් නෝට් එක කියලා දෙදී ගානෙන් හදලා තියරි ටික හොඳටම පොලිස් වෙනවා. අංක 1 තියරි ටික හොඳටම පොලිස් කරනවා. හරි. අංක 1 තියරි ටික හොඳටම පොලිස් කරනවා. තියරි ටික කරාට පස්සේ තියරි කරාට පස්සේ තමයි අපි ගණන් හදන්න යන්නේ. පළවෙනි අපි ඒක සාමාන්‍ය සති මේක සාමාන්‍යයෙන් දවස් දෙක සතියයි දවස් මේ සතිය එකමාරක් කියනකොට වැඩේ ක්‍රොස් හරි. සතිය එකමාරකින් වැඩේ ක්‍රොස් කරලා දාන්න. තියරි ටික ඉවරයි. තියරි එකම තමයි ගණන් හදන්නේ. හරි. තියරිය දෙනවා තියරියෙන් ගානක් හදලා ඊළඟට එහෙම ගානක් දෙයක් හදලා ඒක තියරිය හොඳටම පුළුවන් එකක් කරනවා. අන්න ඒක නේද වැදගත් කාරණේ. තියරිය හොඳටම පුළුවන් එකක් හදලා. ඒ කියන්නේ තියරි ටික ඉවර වුණාට පස්සේ තමයි අපි ඊට පස්සේ මිශ්‍ර අභ්‍යාස ටික පටන් ගන්නේ. ඒ කරන අතරතුර ළමයි ඒකට ඕගොල්ලෝ පුළුවන් මෙතන මේකෙදි අපි කරනවා සාමාන්‍ය විභාග ගණන් ටික එතරම් හදනවා. හරි විභාග ගණන් ආයි තියාගන්න. විභාග ගණන් එක මෙතනින්ම හදලා දානවා. ඕගොල්ලෝ කරනකොට තේරෙයි. හරි කරනකොට තේරෙයි. විභාග ගණන් එතනම හදනවා. ආයි පස්සේ තියාගන්න නැහැ. ඉතින් මේ පියවර එක යන්නේ නැහැ. තියරියෙන් කොට දාලා ගිහලා ඔක්කොම තියරි ටික කම්ප්ලීට් වුණාට පස්සේ මිශ්‍ර ගණන් ටිකක් හදලා ඒක ඉවර කරලා දානවා. හරි. විභාග ගණන් මේ තියරි කරන අතරතුර හැදෙනවා. හරි. බැලුවෙම තියරි විභාග ගණන් ටික ඔක්කොම හැදෙනවා. ඊට පස්සේ ඒක හොඳට පොලිස් වුණාම ඊළඟ පාඩමට යනවා. හරි. ඉතින් බහුපද වලින් පස්සේ වර්ගජ සමයන මුලින්ම ගණන් 7ක් පුරු කරනවා. මුලින්ම ගණන් 5ක් පුරු කරනවා. ඊට පස්සේ ඉතිරි ගණන් දෙක පස්සේ පුරු කරනවා. අනිවාර්යයෙන් පේපරේ ගණන් 7ක් හදන්න ඕන. රචනා ප්‍රශ්න තමයි මුලින්ම ටාගට් එක. ගන්න එක කියන්නේ මුලින්ම ටාගට් කරන්නේ රචනා ප්‍රශ්න. ඒ ඇප්ලයිඩ් එකෙත් එහෙමයි. මුලින්ම රචනා ප්‍රශ්න පහ ටාගට් කරලා අවසානයේ වෙනම මැච් එකක් තියෙනවා වෙනම ගමනවා කෙටි ප්‍රශ්න. ඒක වෙනම ප්‍රෝග්‍රෑම් එකක් දාලා ඒක වෙනම ගන්න එකක් හොඳටම ගන්නවා දවස් දෙක තුනක් දාලා ඒක වෙනම කරනවා. හරිද අපි එතෙන්ට ආවට පස්සේ තේරුම් ගන්න පුළුවන් වැඩසටහන කොහොමද කියලා. හරි. ඉතින් ඇප්ලයිඩ් වලට යන්නේ මෙහෙම. ඇප්ලයිඩ් වලට යන්නේ මෙහෙම. ඇප්ලයිඩ් වල ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ ඇප්ලයිඩ් වලට මම ගන්නවා සිකුරාද. සිකුරාද හරි සිකුරාද. ඒක ගන්නවා 6:30 PM 10:30 PM. ඒ කියන්නේ රාත්‍රියේ පන්ති තියෙන කොමන් ලයින් තියෙන්නේ.
රාත්‍රී පන්ති. හරිද? එතකොට ඕක ගන්නෙ මෙහෙමයි. මේක සාමාන්‍යයෙන් දෙනවා මෙහෙමයි. මේකේ අර අච්චර ලොකු ගණන් පොන්දර මේකේ අපි දෙනවා ගණන් 14ක් වගේ දෙනවා සතියකට. A3 කොලයක්. A3 කොලයකින් ඇති. A3 කොලයක් සාමාන්‍යයෙන් දෙනවා. ටියුට් එක ඔයගොල්ලෝ PDF කරලා එවනවා. හරිද? ගෙදරට මෙනවා ටියුට් එක රයිට්. ඊට පස්සේ පාර්සල් කරලා එවන්න පුළුවන් නේ. රයිට්. එතකොට මෙහෙමයි වෙන්නේ වැඩේ. මේකේ අපි ගණන් 6ක් හෝ 7ක් ගණන් 7ක් හෝ 7ක් මම සාකච්ඡා කරනවා. මේ අදාළ තියටි අපි නෝ දෛශික පාඩම් පටන් ගත්තා. ඔන්න දෛශික පාඩම් පටන් ගන්නවා මුලින්ම. පළවෙනි කොටස දෛශිකනේ දෛශික බලය. එතකොට මේ පාඩමට අදාළ තියරි කොටස් ටික අහුවෙන්නේ ගණන් 6 මම දාලා තියෙනවා. ඒ ගණන් 6 මම හැදුවට පස්සේ ඔයගොල්ලෝ ඉතිරි ගණන් ටික හදන්න පුළුවන්. අනිවාර්යෙන් හදන්න පුළුවන්. ඒ විදිහට තමයි මම ගණන් ටික සෙට් කරලා තියෙන්නේ. හරි. ඒ ගණන් 6 හැදුවට හදන්න නැතුව හදන්න බෑ. ඒතර මේකදී ඔක්කොම තියරි කොටස් ටික ගණන් 6 ඇතුලේ කියලා. හරි. ඊට පස්සේ ඊළඟ ගණන් 6 ඔයගොල්ලෝ ගෙදරදී ඒ සතිය ඇතුළත හදන්න ඕනේ. හරි. ඊට පස්සේ හදලා ඉවරලා ඔයගොල්ලෝ මට කියන්නේ බැරි ගාන මොකක්ද කියලා බැරි ගානක් තිබ්බොත් මම ඒකට වෙලාවක් අරගෙන සාකච්ඡා කරනවා. ඊළඟ සතියේ තව කොලයක් දෙනවා. එහෙම A3 කොල තමයි යන්නේ හැමදාම. හරිද? ඒකෙන් එහෙමයි යන්නේ. හරිද? එතකොට මේක තියරි ටික ඉවර කරනවා සති 32යි අංකඩ 32යි. රයිට්. ඊට පස්සේ යන්නේ මෙතෙන්ට පේපර් ක්ලාස් එක. හරිද? පේපර් ක්ලාස් එක කරන්නේ මෙහෙමයි. මෙතන කරන්න ඕන සති දෙකක් විතර. සති දෙකක් විතර කරාට පස්සේ මෙතෙන්ට ගන්නවා පේපර්ස්. මෙතන සති දෙකක් කරාම පේපර්ස් ගන්නවා. හරි. එක සතියක් පියෝ පේපර් එකක් සාකච්ඡා කරනවා. අනිත් සතිය ඇප්ලයිඩ් පේපර් එකක් සාකච්ඡා කරනවා. ඔයගොල්ලෝ ඊට පස්සේ සාකච්ඡා කරනවා. හරිද? මේකදී බොහෝ වෙලාවට ඔයගොල්ලන්ට හම්බ වෙනවා. බොහෝ වෙලාවට හම්බ වෙනවා ඉස්කෝලේ පේපර්ස් වල ගන්න. රොයල් එකේ ආනන්දේ නාලන්දේ විශාඛා දේවාලිකා සිරිමාව බණ්ඩාරනායක කොළඹ ඉස්කෝලේ ප්‍රධාන ඉස්කෝලේ ටික තියෙන මේවා ගණන් ටික මම සෙට් කරලා මෙහෙමට දානවා. අලුත් ගණන් ටිකක් දානවා. හරි. සේ ඇප්ලයිඩ් එකේ පිළිග අලුත් ගණන් ටිකක් අපි සාකච්ඡා කරනවා. හරි. එතකොට ওই විදිහට තමයි යන්නේ. මේක ඉතාම වැදගත්. මේක ලියන්න පුළුවන් ඉන්නේ මේ දෙක හදන්න තියරි ටික. තියරි බේස් එක හදුවට පස්සේ තමයි මෙතන ලියන්න පුළුවන්. එක සැරේට මේක දැම්මට පස්සේ මේක ලියා ගන්න බෑ. ළමයි එපා වෙලා යනවා. තියරි පේපර් පාසුත් එපා වෙනවා. ඔක්කොම එපා වෙලා යනවා. ඒ බේස් එක හදන්න බෑ ඉස්සෙල්ලා. මොකද නැත්තම් ලියන්න ගියාම ගත්ත ගමන් පේපරේ ලියන්න බෑ. එහෙම ගන්න. ඒක ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් මැත්ස් එහෙම ලියන්න බෑ. ඒකට සාමාන්‍යයෙන් මෙතනින් මම බේස් එක හදලා තමයි මෙතෙන්ට ගන්නේ. මේකෙන් බේස් එක හදලා තමයි මෙතෙන්ට ගන්නේ. හරි. ඒකට මෙතන දවස් දෙකක් විතර හදලා පදම් කරලා පාඩම හොඳට සෙට් කරලා තමයි මෙතෙන්ට ප්‍රශ්න පත්‍රය දාන්නේ. ඒකට ඔයගොල්ලෝ ලියන්න පුළුවන්. හරි. ඒ මම උගන්වනකොට පස්සේ හොඳට පේපරේ ලියන්න පුළුවන්. උගන්වන්න කලින් ලියන්න දක්ෂ ළමයි ඉන්නෝනේ. ඉතින් දක්ෂ ළමයින්ට කොහොම කරත් පුළුවන් තමයි. තීරි නැති ළමයින්ට මේක ලියන්න අමාරුයි. හරි. හැමෝටම හරියන්නේ පේපරේ දෙන්න. හරි අදක්ෂයාට කොට දාන්න ඕන. දක්ෂයා උඩටම යන්න ඕන. අදක්ෂයා කොහොම හරි කොට දා ගන්න. උඩට අනිවාර්යයෙන් යන්න ගන්න තියෙන්නේ නැත්නම් ඌ බේලෙනවනේ. හරි දක්ෂයා කොහොමද උඩට යනවා. ඌ තව ටිකක් පොලිස් කරලා දුන්නම උඩටම යනවා අනිවාර්යයෙන්. දක්ෂයා උපරිම දක්ෂයට යනවා. අදක්ෂයාත් උපරිමයට ගන්නවා. හරි. ඒක අපි කොහොම හරි කරලා මේක කොට දා ගන්න. හරි මේක අනිවාර්යෙන් දිල්ලම තමයි නවත්තන්න ඕන. හරි. දැන් පොඩි අභියෝගයක් තියෙනවා අනිවාර්යෙන් මෙතෙන්ට සති 32යි මෙතෙන්ට සති 32යි මෙතෙන්ට සති 32යි. හරිද? ඔය ටික තමයි මගේ ප්ලෑන් එකට තියෙන්නේ. ඒකට සාමාන්‍ය පළවෙනි සතිය දෙක වගේ ඕගොල්ලෝ මම ෆ්‍රී දෙනවා අනිවාර්යයෙන්ම ෆ්‍රී උගන්වනවා. ඕකට තේරුම් ගන්න පුළුවන් සතියක් දෙකක් ඊට පස්සේ මගේ දේශනේ කොහොමද වැඩේ කොහොමද කියලා ඕගොල්ලන්ට අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දිගටම අකණ්ඩව පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. ඕකට පන්ති ෆීස් එක මගේ 3500ක් වෙනවා. ඒක ඔයගොල්ලන්ට පේමන්ට් එක කරලා පේමන්ට් එක දාලා ස්ලිප් එක මට WhatsApp කරාම හරි නම ලියන්න නම ලියලා අනිවාර්යයෙන් WhatsApp කරලා දාන්න. ඒක තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. අනිවාර්යයෙන් පන්තිට සහභාගී වෙනකොට දවස් දෙකක් අනිවාර්යයෙන් සහභාගී වෙලා බලන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක හරියටම අල්ල ගන්න පුළුවන්. මොකද්ද කියලා කරන්නේ මොකද්ද ඉන්න බන්ද කියලා හොයා ගන්න පුළුවන්. කරනකොට මේ සාමාන්‍ය වැඩි කතා බහන්නේ නැහැ. ගණන් හදන එක තමයි කරන්නේ. පැය 4ක් ගණන් හදන නොස්ටොප්. ඊට පැය 4ක් හදනවා පියෝ ඇප්ලයිඩ් පේපර් එහෙම. හරිද? හරි ඔය ටික තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. එහෙනම් කාටද ජයෙන් වෙන්න ඕන. තා පොඩ්ඩක් කියන්නම් මගේ විස්තර පොඩ්ඩක් කියන්නම්. මම කවුද කියලා කට්ටිය දැනගන්න තාම මම කවුද කියලා කිව්වේ නෑ. ඒකට මම තමයි තුසිත් කුමාර තුම්බ ඉන්වෙස්ට් කරන්නේ. වෘත්තියක් වශයෙන්ම කරන්නේ තුම්බ ඉන්වෙස්ට්. ගුරුවරයෙක් හරිද? උගන්වන එක තමයි කරන්නේ. දැනට මම එතකොට අවුරුදු 17ක් විතර තුම්බ ඉන්වෙස්ට් උගන්වලා තිනවා. ඇඹිලිපිටිය සහ තිස්සමහාරාම ආයතන දෙක තමයි දුෂ්කර ප්‍රදේශ දෙයක් කරන්නේ. ලොකු නගර නෙමෙයි. ඇඹිලිපිටිය සහ තිස්සමහාරාම නගර දෙක තමයි මම තෝරගෙන තියෙන්නේ. ලොකු නගර නෙමෙයි සාමාන්‍ය මට්ටමේ නගර. ඒවයි පන්ති කරමින් ජීවත් වෙනවා. එතකොට දැනට මම ඉංජිනේරු පිටු සිසුන් ඉංජිනේර් ෆැකල්ටි සිසුන් ඉංජිනේර් සිසුන් දැන් ඉංජිනේරු අවුට් වෙලා ගොඩක් අය ඒ කට්ටියම 85ක් බිහි කරලා තියෙනවා. ගොඩක් කට්ටිය දැන් ලංකාවෙත් නැහැ. ගොඩක් අය ඉන්නවා ඕස්ට්‍රේලියාවේ නවසීලන්තේ ඇමරිකාවේ ඉන්න කට්ටිය ඉන්නවා අයර්ලන්තේ ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් කට්ටිය මට කතා කරනවා. ඒ ලොකු පොරටක් දෙන්න ඕනේ නැහැ. වැඩි තේරෙනවනේ. හරිද? ඉතින් වැඩි කැමතිත් නැහැ මම ඕවා කියන්න. දැන් දැනට ඉංජිනේරු පිටු සිසුන් 85ක් මම බිහි කරලා තියෙනවා. ඒක ඉතින් ඇති මට ඉදිරියටත් බොහෝ විට ඒ කට්ටිය බිහි වෙයි මේ පාරත් දිහා ගලිගෝනේ ළමයි ටික.
අනේ ඒ කට්ටියට අනිවාර්යෙන් ඉන්හිබිටර්ස් තුන අනිවාර්යෙන් දීලා ෆිසිකල් ක්ලාසස් කරන්නේ MPPT සහ 30 ඔන්ලයින් ක්ලාසස් දීලා තමයි මේක පටන් ගත්තේ මේ ක්ලාස් එක. හරි. එතකොට තව පොඩ්ඩක් කියන්න. ඒකට ඇත්තටම මොරටුව කැම්පස් එකේ BSc ඉංජිනේරින් ඩිග්‍රී තියෙන්නේ මට මොරටුව කැම්පස් එකේ පාස් අවුට් වෙලා. ඒ කැම්පස් එකේ අවුරුද්දක් විතර මම ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩ කරා. ඇසිස්ටන්ට් ලෙක්චරර් විදිහට සමහර කට්ටිය දන්නවා. අපි ඒක කියන්නේ ඉන්ස්ට්‍රක්ටර් කියලා. නැත්නම් ඩිමොන්ස්ට්‍රේටර් කියලා කියන්නේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට අවුරුද්දක් වැඩ කරා. ඉතින් ඒක අත්දැකීමක් තියෙනවා. මම ඇත්තට මාස ඒකට වඩා මේකට ආස ටියුෂන් එකට. ඒකද මම ටියුෂන් එක පැත්තට ආවා. ජොබ් එකට සම්බන්ධ දීලා. හරිද? ඊට පස්සේ මම දිගටම එදා ඉඳලම ටියුෂන් කරනවා. ඔක තමයි මගේ අතීතය. ඉතින් BSc ඉංජිනේර කෙනෙක්. BSc ඉංජිනේරින් හොන්ස් යුනිවර්සිටි ඔෆ් මොරටුව. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිට කෙනෙක් අවුට් වෙච්ච කෙනෙක්. සෙකන්ඩ් ලෝ එකක් තියෙනවා ඩිග්‍රී එකට. ඉතින් ඩිග්‍රී හොඳට කම්ප්ලීට් කරලා එහෙම අවුට් වෙච්ච කෙනෙක්. හරිද? එහෙම නැතුව කම්ප්ලීට් කරනකොට කැම්පස් එක බලන්න දෙන්නේ නැහැ. හරිද? කැම්පස් එකේ අවුරුද්දක් වල තියෙනවා. හරිද? ඉතින් ඔච්චරයි පැහැදිලි කරන්න තියෙන්නේ. අපි ඇවිල්ලා කතා කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. පන්තිය දවස් දෙකක් ඇවිල්ලාම බලන්න. එදාට හොඳටම තේරෙයි ඔයගොල්ලෝ කොහොමද කියලා. ඇවිල්ලාම බලන්න මේක කොහොමද කියලා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් කොට දානවා සත්තම සත්තයි. හරිද කියන්නේ නැහැ. ඔයගොල්ලෝ එනකොට ඇවිල්ලා ගණන් හදනකොටම තේරෙනවා මේක තමයි අපි හොයපු පන්තිය කියලා ඔයගොල්ලෝට තේරෙයි. එහෙනම් බ්‍රහස්පතින්දා අපි වැඩේ ආරම්භ කරනවා. බ්‍රහස්පතින්දා 6:30 10:30 පන්ති ආරම්භ කරනවා. ඇවිල්ලා බලන්න. ඒ ටික තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. එහෙනම් කාටත් ජයෙන් ජයෙන් වේවා. එහෙනම් මං ගිහිල්ලා එන්න. අපි එහෙනම් බ්‍රහස්පතින්දා පන්තියේදී හමු වෙමු. කාටත් ජයෙන් ජයෙන් වේවා.